日月火水木金土。皆さん、聞いたことがありますか？අහලා තියෙනවද? 日月火水木金土. මේ 日月火水木金土කියන්නේ මොනවාද?皆さん, ජපන් භාෂාවෙන් කොහොමද සතියේ දින 7 කියන්නේ? අපි බලමු. සතියේ දින 7 කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. පළවෙනියටම ඉරිදා. ඉරිදාට අපි ජපන් භාෂාවෙන් කියනවා නිචියෝබි. නිචියෝබි. ඊළඟට සඳුදා. සඳුදාට අපි කියනවා ගෙත්සියෝබි. ගෙත්සියෝබි. අඟහරුවාදා කයෝබි. කයෝබි. බදාදා සුයියෝබි. සුයියෝබි. බ්‍රහස්පතින්දා මොකුයෝබි. මොකුයෝබි. සිකුරාදා කින්යෝබි. කින්යෝබි. සෙනසුරාදා දොයෝබි. දොයෝබි. ඔතන බලන්න ඔය වචන හතේම කවුද පොදුවේ යෙදලා තියෙන්නේ? යෝබි කියන කෙනා හැම කෙනාගේම යෙදලා තියෙනවා. මේ යෝබි කියන්නේ නිකන් ඩේට් එක දිනය කියන අදහස. එතකොට මොනවාද වෙනස් වෙලා තියෙන්නේ? මේ ඉස්සරහට යෙදලා තියෙන කොටස තමයි වෙනස් වෙලා තියෙන්නේ. මොනවාද වෙනස් වෙලා තියෙන්නේ? නිචි, ගෙත්සු, කා, සුයි, මොකු, කින්, දෝ කියන කට්ටිය තමයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් පාඩම් කරගනිද්දි ලීසියම පාඩම් කරගන්න නිචි, ගෙත්සු, කා, සුයි, මොකු, කින්, දෝ කියලා. 皆さん見てくれてありがとう。